බලමු ජ්‍යාමිතිය ගණන් හදනකොට අපි කරන්න ඕනේ මේ රූප සටහනේ දාලා නැති ඒ අපිට අර මේ තියෙන විස්තරය මොකක් හරි දෙයක් දීලා තියෙනවා. හැබැයි ඒක මේකේ දීලා නැත්නම් يعني දත්තයක් මේකේ ලකුණු කරලා නැත්නම් වචනෙන් කියලා තියෙන දත්තයක් මේකේ ලකුණු කරලා නැත්නම් අන්න ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයා දන්න ක්‍රමයේ අනුසරයෙන් ඔයා ගන්න දේවල් සියල්ලමත් ලකුණු කරගන්න. මේ ගානක් හදන්න අවශ්‍ය වුණේ නැතත් ගන්න හදන්න අවශ්‍ය විදිහ නැතිව දන්නේ නැහැ. හැබැයි ඒ ඔයා හොයාගත්ත හැමදේම මේ රූප සටහනට ලකුණු කරන්න. එතකොට ඔයාට මේ අවශ්‍ය උත්තරයට ඉක්ා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු. BD විස්කම්භය රූපයේ දී ඇති වෘතයේ විස්කම්භය BD විස්කම්භය BD විස්කම්භය අන්න ඒක හතරම රෝඩ ගන්න විස්කම්භය අසරන අපිට ගොඩක් ප්‍රතිඵල වලට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ විස්කම්භය කියන්නේ මේ රූපයේ තියෙන කේන්දරය තමයි මේ රූපයේ තියෙන්නේ. එහෙනම් BD විස්කම්භය ඉතික් විකරයට හරි තොරතුරු වශයෙන් CDE කෝණයේ විශාලත්වය CDE කෝණය කියන්නේ මෙන්න මේ කෝණය CDE කෝණයේ විශාලත්වය යන්නේ හරි. එහෙනම් අපි දැන් දන්න දේවල් අනුව මට මේක දැක්ක මම කියනවා මෙතන මේ වෘත්තයක කෝණ සුරෙන් වෘත්තයේ කෝණ පාඩමේ ප්‍රමේයයන් වලින් ගොඩක් දේවල් ලකුණු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මෙන්න බලන්න CD කියලා වෘත්ත ඛණ්ඩයක් තියෙනවා. වෘත්ත කැබැල්ලක් තියෙනවා. ඒ කැබැල්ලෙන් පරිධි ආභාසිත එක කෝණයක් තමයි මේ CAD කියන්නේ. අනිත් එක තමයි CBD කියන්නේ. මෙන්න මේ වෘත්ත කැබැල්ල විසින් පරිධි ආභාසිත කෝණ දෙයක්. ඒතකොට එකම ඛණ්ඩයෙන් හටගත් කෝණ දෙයක්. එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා ප්‍රමේයයක් තියෙනවා වෘත්තයක කෝණ පාඩමේ. එහෙනම් ඒක 50යි නම් මේකත් අංශක 50යි කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. අන්න මම හොයාගත්ත දේවල් ඉතිරියන් ඉන්නේ ලකුණු කරනවා. ඊට පස්සේ මේක විස්කම්භය නම් වෘත්තයේ කෝණ පාඩමේ යම් දෙයක් ගණනනවා. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණය කි. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණය කියන්නේ විස්කම්භයෙන් පටන් අරන් විස්කම්භයෙන් ඉවර වෙන කෝණ වලගේ අංශක 90යි. විස්කම්භයෙන් පටන් අරන් විස්කම්භයෙන් ඉවර වෙන කෝණ වලගේ අංශක 90යි. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90. දැන් CDE හොයන්න තියෙන දැන් ඉතින් ගණන් හද ජ්‍යාමිතිය ගණන් හදලා බරු කෙනෙකුට මේක අනිත් පැත්ත හරවලා හරියන්න පුළුවන්. එතකොට මතක් වෙනවා මෙතන ගාන හදලා දැන් ඉවරයි අන්තිම ඉවරට ළඟා වෙලා තියෙන්නේ. මම එහෙම හිතන්න එහෙම දැන් බැරි කෙනෙකුට මම හදලා පෙන්නන්නම් මේ තියෙන්නේ මෙන්න මේක. ඔයාලට පුරුදු රූප සටහනට මම අරන් පෙන්නන්නම්. මෙන්න මෙතන අංශක 90ක් තියෙනවා. මෙන්න මෙතන අංශක 50ක් තියෙනවා. ඔය C කියන්නේ මේක, ඔය B කියන්නේ මේක, D කියන්නේ මේක, E කියන්නේ මේක. අපිට මෙන්න මේ CDE කෝණයේ විශාලත්වය තමයි ගන්න කියලා කියන්නේ. ඉතින් තේරෙනවා ඇති. ත්‍රිකෝණයක පාදයක් බාහිරට දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා ප්‍රමේයයක් තියෙනවා. ත්‍රිකෝණ පාඩමේ මුලින්ම තමයි අපි ඉගෙන ගන්නේ මුලදීම 10 වසරේදී. ඉතින් එතකොට මට දැන් නිකන් සමීකරණයක් ලියන්න පුළුවන්. මේක අසුරෙන් මොකද්ද? CDE කෝණය සමානයි. CDE කෝණය සමානයි අංශක 90 ධන අංශක 50. 9යි 5යි 14යි. එහෙනම් 90යි 50යි 140යි අංශක 140යි. ඔන්න අවසන් උත්තරය. මේ දෙයක් ගහලා විස්තර කරලා පෙන්නන්න මේ විදිහට පුරුදු වෙන්න. ඉතින් මේ කරන්න අවශ්‍ය නැහැ. මම මේවට අඳුරගන්න මේ කාටද කියුනේ නැත්තම් මම මේ කියන්නුනා කියන්නේ. එතකොට මේ අවුරුද්දේ ලකුණු ප්‍රදානය කරලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ප්‍රශ්නේ නම් කෙලින්ම අංශක 140 ගන්නවට තමයි ලකුණු දෙක දීලා තියෙන්නේ. අතර මගට ලකුණු දීලා නැහැ. හරිද? ඉතින් මේ අවුරුද්දේ මොනවාට ඊළඟ අවුරුදු වල මේ තැන් වලට ලකුණක් මෙන්න මේ තැන් දෙකට ලකුණක් ප්‍රදානය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවත් ලකුණු කරමින් යන්න. ඒතකොට කොහොම ලකුණු දුන්නත් අපිට ලකුණු දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ අවුරුද්දේ ප්‍රශ්නේ ලකුණු දෙකම මෙතෙන්ට තමයි දීලා තියෙන්නේ.